අයියාලුනේ ඔයගොල්ලෝ අද වෙලා තියෙන සියඳු බ්ලොග් වලින් ගේන තවත් එකක් එක්ක. ඉතින් අද මම කරන්නේ ඉන්ඩෝ ක්‍රිකට් ගහන්න. ඉතින් අපි ක්‍රිකට් ගහලා බලමු ගොඩක් ආතල් වීඩියෝ එකක් වෙයි මේක. ඉතින් මුන් එක තමයි මම ක්‍රිකට් ගහන්නේ. ඉතින් ක්‍රිකට් ගහලා බලමු වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. හරි සවුන්ඩ් නෑ. අතර මේකල දෙනවා ටොස් එක බැට් බෝල් ඕක කැමති එක අතොල්ල බෑග් ඔතන එළින් මේ අපේ දෙන්නේ ඕයි පිට්ට ඒ අපේ ටීම් එකද මේක? අපේ ටීම් එක. අපි තමයි ෆයර් ඩ්‍රැගන්. පැටියෝ කොහොමද? ඉතින් අද ගහන්නේ පොඩියෙන් එක්ක තමයි අද ගහන්නේ. අපි සර්රුත් ඉන්නවා. උඩ කළු පාටට පෙවුණා. ඉතින් මේක තමයි ග්‍රවුන්ඩ් එක කියන්නේ ඉන්ඩෝ ක්‍රිකට් ස්ටේඩියම් එකක්. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්නේ. එතකොට මේ ගොඩක් ආතල් වීඩියෝ එක. ඉතින් අද මල්ලිලත් එක්ක තමයි ක්‍රිකට් ගහන්නේ. ඉතින් එහා ටීම් එකේ උන් වගේක් ඉන්නවා. මේ ඉන්නේ එහා ටීම් එක. අපේ ටීම් එක නෙමෙයි එහා ටීම් එක. මූ මගේ ටීම් එක. JBL එක්කෝ. ඈ? JBL එක්කෝ. මූ ආනෝ JBL එක්කෝ කියලා. ඔය JBL එක්කෝ මම අතෝ ගන්න. ඒ අම්බලගේ අම්ම ගාව. මූගේ වැඩේ මధుරව මරන එක. හරිද? ඈ? මොනා? JBL එක. මෙයාලා දන්නවද? මෙයාව දන්නවද? ඉතින් මම කලින් වීඩියෝ එක ගොඩක් views ගිහින් තිබ්බා. thank you. ඉතින් අපි දැන් මැච් එකෙන් සෙට් වෙමු. මගේ වැඩියෙන් බා. කොහොමද මේ බලන්නේ කොහොමද? العود دندن لي والطبل طبطب لي طب හොස්පොට් එකේ පාස්වර්ඩ් එක මොකක්ද? ඉන්න යාළුවනේ ඔයාලට පෙන්නන්න මුගේ හොස්පොට් එකේ පාස්වර්ඩ් එක. මුගේ හොස්පොට් එකේ පාස්වර්ඩ් එක මම හිඟන්නෙක් බා. මේ ඉන්නේ. හිඟන්න මුගේ hina වෙන්න දෙයක් නෙමෙයි. මේක තමයි සංසාර ණය ගනුදෙනු. හොස්පොට් එකේ පාස්වර්ඩ් එක. මම තමයි ඊළඟ හිඟන්න මම මුගේ හොස්පොට් ගන්න. මේ තියන්නේ බෙස්ට් බැට්ස්මන්. මේ තියන්නේ චැම්පියන්ෂිප් එක. ඉතින් බලමු කවුද ගන්න කියලා. ඉතින් දැන් අපි ගහන්න යන්නේ පළවෙනියටම ගහන්නේ අපි. මම මෙයාට බාර දෙනවා මගේ vlog එක දිගටම කරන් යන්න. මෙයා කරයි. ඇත්තටම ගියොත් අපිට ගහන්න දෙයක් නැහැ. තව එක ලකුණයි ගහන්න තියෙන්නේ. අපි ගොඩක් ලකුණු අඩු ගානකට අපි අවුට් කරා. ඉතින් අපිට දැන් දිරන්න විතරයි තියෙන්නේ. ඔව් දිනුම්. මාත් එකක් ගහපන්. රෝමිද බං ගහන්න. පළවෙනි මැච් එකේ තියෙන ෆයර් ඩ්‍රැගන්ස් දැන් ගහන්නේ චැලෙන්ජර්ස්ලා බ්ලැක් ටයිගර්ස්ලා. බෝල් කරන්නේ චැලෙන්ජර්ස්ලා බැට් කරන්නේ බ්ලැක් ටයිගර්ස්ලා. අනිවත් මතීෂ කන මොනවද මොනවාගේ විදියටද මොනවද දෙන්නේ කියලා
පණු පන්දුවට අරවා පහරක් එල්ල කරනවා නම් පිටේ වගේ ඕයි මේ ආවරියද බෝල්ට මෙයාටදී පළමු කඩුල්ල බිලේනවා බෝල 4යි 11 මේ අවස්ථාවේදී ලබාගෙන තිබෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මේ මැච් එකේ මොන වගේ තැනකට යන්න පුළුවන් වේද කියලා. වයිට් පන්දුවක් අපගේ කුම් ගුණවර්ධන විනිසුරුවරයා මේ අවස්ථාවේදී වයිට් පන්දුවල් ලෙස සැලකුම් කරනවා. ඉතින් මුට සින්දු කියන්න පුළුවන් Let's make strawberry and yogurt clusters with cello. මේ ක්‍රිකට් ගහන්න පුළුවන් කේක් හදන්න පුළුවන් මූ තමා කේක් එක හැදුවේ. ඉතින් අපි කාලා බලමු මූව ළඟ තියන් කේක් එක කන්න. ඉතින් රෙසිපි එක ගන්නකො YouTube එකට. හරි. ඔයි. කොලෙත් එක්ක කඩපම් නේද? කොලේ නැද්ද? මාලි බැට් කරන්න කියලා නම් මොකද? උඩ වැරදුනක් කොලයක් නෑලු. අර කට වහපිය. මම හෙව්වනේ. අපි ඉස්සරහට ටිකක් වෙන්නේ බලමු මොකක් වෙයිද කියලා. මොකුත් එන එකක් නෑ ලකුණක් ගහයි. ඔව් ලකුණයි. Kami itu saudara. Oh, namanya Kisruas tawarnya Yastawili. Dia pada programnya Yastawili. Panduara dengan latihan yang akan dilakukan. Kalau apa lagi? Aku boleh kasih yang lagi. සදිව මේ අවස්ථාවේ ඕන කමින් අවධානය ඉල්ලනවා. ප්‍රායඩගස් කණ්ඩායම වෙනුවෙන් ඉනිම ශක්තිමත් කිරීමට පසිතු සමගින් සේහදු හොඳ පිටිකරණයක් ලකුණු දෙකයි සේහදු ශක්තිමත් කරයි දිනිම බලමු. පන්දුව එල්ලවෙනවා. වයිට් පන්දුවක් ලෙස වින්සුරෝරයා සඳහන් කරන වයිට් පන්දුවක් බලමු පන්දුව ගිනේ යනවා. පොළු ගැලවෙනවා කියනවා. අඩුල්ලක් නෙවෙයි. පන්දුව ඇදියනවා සෙහදු තමයි. පුළුවන් නෝන්න. පන්දුව ඇදියනවා. ඉන්සෙන්දු පන්දුව ඇදියනවා. හොඳම හරක් එල්ල කරනවා. කිසිම දෙයකට වැය කරවත් ගන්න ලකුණු 4යි. මේකයි සීන් එක. අපි තමයි ෆයිනල් ගහන්නේ. මං හිතන්නේ ඉන්නේ බෝල් කරන්න. බලමු අපි තමයි ෆයිනල් ගහන්නේ. උඹලා දින්නද? උඹලා මුන් දින්න මුන් එක්කද කොහොමද ෆයිනල් ගහන්නේ? මුන් එක්ක ෆයිනල් ගහනවා. බලමු. ada kan mana aku nulis foto. Oh, ini arbet tinggal mana dulu? arbet tinggal. Right, boleh. Alaga. Poin apa yang tengah 20 menit kan? Manggung tadi. Arbet tinggal. Ini pukul boleh hadir kan? Adi je. Ini meyan. Masa? Ini nak tahu? Apa yang hari ini? Ini kami di sini. Datang. Ini yang apa lagi? Ntar mau apa pikiran?
හරි. අද පළවෙනි මැච් එක වගේ පළවෙනි මැච් එක දිනේ රයිට්. එහෙනම් පරිස්සමට යන්න එරන් අපි අන්තිම වාරට හැමෝටම සුබ අවුරුද්දක් වේවා. කැප් එකක් ගහලා